අයිබෝවන් පුංචි යාලුවෝ හැමෝටම පොට්ටන්ගේ ලෝකෙට අදත් හරිම ආදරෙන් මගේ පුංචි යාලුවෝ ටික පිළිගන්නවා. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඔයාලට කතාවක් අරන් ඉන්නයි යන්නේ. මේ දවස් ටිකේම ඔයාලට කතාවක් අරන් ආවේ නැති වුණාට මට සමා වෙන්න ඕනේ. එහෙනම් පුංචි යාලුවනේ අපි යමුද අද කතාව බලන්න. මං අද ඔයාලට කියන්න යන්නේ රතු කැප්පැංචිගේ කතාව. බලන්නකො පුංචි යාළුවනේ මේ කතාව ලස්සනයිද කියලා. ඔන්න එකමත් එක ගඟක හිටියා පුංචිම පුංචි ගෑනු ළමයෙක්. මේ ගෑනු ළමයට කවුරුත් කිව්වේ රතු පැංචි කියලා. එහෙමත් නැත්නම් රතු කැප්පැංචි කියලා. ඇයි දන්නවද පුංචි යාළුවනේ? එයා නිතරම රතු පාට කැප් එකක් වගේ ස්කාර්ෆ් එකක් බැඳගෙනයි හිටියේ. මෙන්න මේ නිසා තමයි ගමේ හැමෝම එයාට රතු කැප්පැංචි කියලා කිව්වේ. ඔන්න දවසක් රතු කැප්පැංචිගේ අම්මා එයාට කතා කරලා කියනවා එයාගේ ආත්තම්මා ලෙඩ වෙලා කියලා. අනේ ඉතින් රතු කැප්පැංචිට දුක හිතෙනවා. මෙන් අම්මා එයාගෙන් ඉල්ලනවා ආච්චි අම්මට ගිහින් දෙන්න පුළුවන්ද කියලා කෑම ටිකක්. එහෙම කියපු අම්මා මෙයාට උපදේශකුත් දෙනවා. කැලේ එහෙම මල් කඩන්න යන්න එපා කියලා. ඔන්න ඉතින් ආත්තම්මගේ කෑම එකත් ගත්තු රතු කැප්පැංචි ආත්තම්මව බලන්න යන්න පිටත් වෙනවා පුංචි යාළුවනේ. එහෙම යනකොට මෙයාට කැලේ ලස්සන බලන්න හම්බ වෙනවා. එහෙම ලස්සනත් බලාගෙන ටික දුරක් යනකොට මෙන්න මෙයාව දකිනවා නරියෙක්. නරියෙක් කිව්වට පුංචි යාළුවනේ මෙයා ටිකක් ඊට වඩා භයානකයි. මොකද දන්නවද මෙයා එකපාරට අපි නරියෙක් වගේ දැක්කට මෙයා ඇත්තටම වෘකයෙක්. ඔන්න දැන් පුංචි යාළුවට බය හිතුණා නේද? මෙන්න මේ වෘකයා අපේ රතු කැප්පැංචිව නවත්තගෙන රවට්ට ගන්නයි යන්නේ. රවට්ටගෙන එයාට කියනවා මේ මල් හරිම සුවඳයි. පොඩ්ඩක් ඇවිදලා කඩලා බලන්න කියලා. මෙන්න මේ විදියට රතු කැප්පැංචිව රවට්ටපු වෘකයා ඉක්මනට ආත්තම්මගේ ගෙදර හොයාගෙන යනවා. ආත්තම්මගේ ගෙදරට ඇතුල් වෙන මෙයා ආත්තම්මවත් රවට්ටගෙන ආත්තම්මව එකපාරටම කිල ගන්නවා පුංචි යාළුවනේ. අනේ මේ මුකුත් නොදන්න රතු කැප්පැංචි ඔන්න සිංහ කිය එයාලගේ ආත්තම්මලයි ගෙදරට එනවා. එහෙම ඇවිල්ලා රතු කැප්පැංචි ඇතුළට යනවා ආත්තම්මව බලන්න. මෙන්න පුංචි යාළුවනේ එතකොට රතු කැප්පැංචිට පුංචි වෙනසක් ආත්තම්මගේ තේරෙනවා. ඉතින් එහෙම තේරිච්ච නිසා එයා ආත්තම්මගෙන් අහනවා ඇයි ඔයාගේ කන් දෙක ලොකු වෙලා කියලා. එතකොට මේ ආත්තම්ම වගේ හිටපු වෘකයා කියනවා ඒ ඔයාව හොඳට ඇහෙන්න කියලා. එතකොට අහනවා ඇයි ඔය ඇස් ටික ලොකු වෙලා කියලා. එතකොට කියනවා ඒ ඔයාව හොඳට පේන්න කියලා. ඊළඟට අහනවා ඇයි ඔය කට ලොකු වෙලා තියෙන්නේ කියලා. මෙහිම අහනකොටම පුංචි යාළුවනේ මොකක්ද දන්නවද වෘකයා කරන්නේ? එකපාරටම පැනලා මෙන්න රතු කැප්පැංචිවත් ගින ගන්නවා. අයියෝ දැන් ආත්තම්මයි රතු කැප්පැංචිවයි දෙන්නම මේ වෘකයා ගිලගෙන. හොඳ වෙලාවට මෙතනින් යන්න ආපු මේ වෙලාවේ ගෙදර එන සීයට ඇහෙනවා මෙන්න මේ රතු කැප්පැංචිවයි එයාගේ ආත්තම්මයි ඉන්න කාමරෙන් සද්දයක් ඇහෙනවා. එයා ඉක්මනට ඇවිල්ලා රතු කැප්පැංචිවයි ආත්තම්මවයි වෘකයාගේ බඩ ඇතුලෙන් බඩ කපලා එළියට අරගන්නවා.
ඔන්න දැන් නම් රතු කැප්පැන්චි ඊ ආත්තම්මයි දෙන්නම බේරිලා. උර්ගයටත් ගාලා පන්නනවා. ඔන්න එදා සිය නිසා රතු කැප්පැන්චි බේරෙනවා. හැබැයි එයා ඉගෙන ගන්නවා ආයෙමත් මේ වගේ වැරදි කරන්නේ නෑ කියලා. පුංචි යාළුවනේ, අම්මා කියන දේ අහගෙන හිටියනම් වෙන කොහෙවත් යන්නේ නැතුව කෙලින්ම ආත්තම්මගේ ගෙදර ගියා නම් මේ මුකුත් වෙන්නේ නෑ. නොදන්න අයත් එක්ක කතාවට යන්න හොඳ නෑ ඔන්න. අද කතාව ලස්සනයි නේද? එහෙනම් ආයෙත් ලස්සන කතාවකින් හෙට මං ඔයාලව හම්බෙන්න එනවා. එතකන් මතක ඇතුව අනිත් තියෙන ලස්සන කතාත් බලන්න ඕනේ. එහෙනම් මං ගිහින් එන්නම්. අදට එච්චරයි. අයබෝවන්. පොඩ්ඩක් ලස්සනයි. කතා කොටයි. අපි හැමදාම කතා හමු. හොඳ ළමයි වෙමු.